හරි මේ රෙකෝඩින් එක දාන ළමයි ඔයාලට කොළඹ කැම්පස් එකේ BIT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළව රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙනවා කොළඹ කැම්පස් එකෙන් එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් ඕකේ නම් ඔයාලට පුළුවන් දැන් රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගන්න. ඔයා ඒකට මුලින්ම යන්න ඕනේ bit.lk වෙබ්සයිට් එකට. ගියාට පස්සේ announcements වලට උඩින් ඔයාලට මෙන්න මේ වගේ බටන් එකක් පෙන්නනවා early registration is open කියලා. ඔයාලට ඒක ක්ලික් කරලා කලාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකකට රීඩිරෙක්ට් වෙනවා. මෙතන ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දීලා තියෙනවා. ඉතින් මේක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන හොඳට කියවන්න ඕනේ. හරිද? මෙන්න තියෙනවා ඩවුන්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක. මෙතන තියෙන්නේ instructions for applicants 2026 academic year එකට අදාළව. ඒ කියන්නේ 26 වෙනි intake එකට අදාළව. හරිනේ. ඔයාලගේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් ඕකේ වෙන්න ඕනේ ළමයි. ඔයාලට මේකට ඇප්ලයි කරන්න මේ BIT එකට වට එන්ටර් වෙන්න නම් ඔයාලා ගාව මේන් ක්වොලිෆිකේෂන්ස් දෙකක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්වොලිෆිකේෂන්ස් තමයි කොහොමද තියෙන්න ඕනේ කියන එක තමයි මෙතන ඔයාලට ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. සරලවම ඔයා ගාව A levels වලට මිනිමම් S passes 3ක් තියෙනවා නම් ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකින් ඒ වගේම තමයි O levels maths සහ English වලට ඔයා ගාව තියෙන්න ඕනේ මිනිමම් C passes හෝ ඊට උඩ passes maths සහ English වලට passes 6ක් තියෙන්න ඕනේ එක සැරේ. හරිද? එතකොට බැරි වෙලාවත් ඔයා ගාව A levels තිබ්බේ නැත්නම් ඔයාට කරන්න පුළුවන් alternatives තමයි මෙතන තියෙන්නේ. ඔයාට UCSC එකකින් කොළඹ කැම්පස් එකෙන්ම කන්ඩක්ට් කරන FIT ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ SLEAT එකේ HND IT එක ඔයාලට වැලිඩ් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි NVQ level 5 තියෙනවා නම් A levels වෙනුවට ඕල්ටර්නේටිව් විදිහට ඔයාට යූස් කරන්න පුළුවන්. හැබැයි O levels වලදී ඔයාට එක්කෝ අපි කතා කරන O levels වල ඔයා මේ maths සහ English වලට මිනිමම් ක්‍රෙඩිට්ස් තියෙන්න ඕනේ. ඒකත් එක්කම Cambridge exams නැත්නම් අපි ඔය කියන්නේ London exams කියලා ඒකෙදි ඔයාට maths සහ English වලට passes දෙක තියෙන්න ඕනේ. මේ තියෙන්නේ entry qualification සහ ඒවට තියෙන්න පුළුවන් alternatives මොනවද කියන එක. ඉතින් මේ දෙක ඔයාලගේ okay නම් ඔයාලට BIT වලට enter වෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙයාලා කියන application එක submit කරන එක. එයාලා application එක submit කරන එකට අදාළව ඔයාලට හොඳ instructions කීපයක් දීලා තියෙනවා. ඔයා මේක කියවන්න ඕනේ. ඔයා මේ recording එක බලන ගමන් ඕක කියවන්න. පළවෙනිම කාරණාව තමයි ඔයා ගාව තියෙන්න ඕනේ valid email address එකක්. එතකොට ඔයා මේ registration එක දාන්න කලින් ළමයි valid email address එකක් කියලා කියන්නේ ඔයා email එකකට log වෙලා ආට emails එන ඔයාගේ email address එකක් ඔයා තියාගන්න ඕනේ. හරිද? ඒකත් එක්කම ඔයා මේක fill කරන්න කලින් ඔයා හොයලා තියාගන්න ඔයාලගේ O level result sheet එක, ඔයාගේ A level result sheet එක අර කියපු entry criteria වලට අදාළව proof document එක තියාගන්න. මොකද ඒවේ index numbers ඔයාට මේකෙදි enter කරන්න තියෙනවා. හරිද? එතකොට ඒකයි application fee එක 5000 payment එකක් ඔයාට කරන්න තියෙන්නේ. ඒකෙදි ඔයාට online payment එකක් කරන්න පුළුවන්. එතකොට මේක fill කරන්න කලින් ඔන්න එයාලගෙන birth certificate එකේ තියෙන නමම තියෙන්න ඕනේ කියලා එතකොට ඔයාලට මේක fill කරන්න කලින් birth certificate එකේම තියෙන නම ඕනේ. ඒ වගේම තමයි O level result sheet එක ඕනේ, index number එක ඕනේ, O level ලිව්වේ මොන year එකේද කියන එක ඕනේ, A level result sheet එක ඕනේ, A level index number එක A level ලිව්වේ මොන year එකේද කියන ඒ details ටික ගන්න ඔයාට අන්නේ මොනවාද documents දෙක ළඟ තියාගන්න. හරිද? ඒකත් එක්කම 5000ක payment එකක් කරන්න දෙන application fee එක මේක non refundable ළමයි. මේක refund කරන්නේ නැහැ. බැරි වෙලාවත් ඔයාගේ mind එක change කරා කියලා එයාලා ඔය 5000 payment එක ඔයාට refund කරන්නේ නැහැ. payment එක ඔයාට online payment එකක් විදිහට කරන්නත් පුළුවන්. නැත්නම් bank එකට ගිහලා ඔයාට ඒක transfer කරන්නත් පුළුවන්. පැහැදිලි නේද කියන කතාව? එතකොට මුලින්ම ඔන්න ගාව තියෙන ඕන valid email එක. අනිත් අර මම කියපු documents ටික ඔයාලා ලං කරලා තියාගන්න. ඒ ටික ඔයාට ඕන වෙනවා. හරි. ඊළඟට මේ ටික ඔයා කියවන්න. ඒ වගේම තමයි ඔයාගේ නම ඔයා ලියා ගන්න ඕනේ සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම. ඒක ඔයාට මොනවාද enter කරන්න තියෙනවා. ඔයාගේ full name එක ඉංග්‍රීසි වලින්, ඒ වගේම සිංහලෙන් සහ තමිල් වලින්. ඉතින් ළමයි ඔයාලට translators පාවිච්චි කරන්න පුළුවන්. Google typing පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ tool එකක් use කරලා සිංහල typing පුළුවන්. ඒ කියන්නේ සිංහල typing පුළුවන් නම් අර කිසිම ප්‍රශ්නයක් නැහැ. කොයි හරි type කරපු එකක් ඔය notepad එකකට, document එකකට, word document එකකට වගේ copy කරගෙන paste කරන්න. නැත්නම් ඔයාලට Google typing පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ නම සිංහලෙන් සහ තමිල් වලින් ඔයාට ලියන්න enter කරන්න තියෙනවා.
පැහැදිලිනේ. එතකොට ඔන්න ඔය ටික තමයි ඕනේ. හරි අපි දැන් යන් මේ රෙජිස්ට්‍රේෂන් එක කොහොමද කරන්න කියලා බලන්න. මේක පල්ලෙහාට ගියාට පස්සේ payment procedure එකත් එයාලට පැහැදිලිව කියලා තියෙනවා. ඔයා මොන විදිහට payment එක කළත් මේ online payment එක කළත් ඒ වගේම තමයි GovPay යාලගේ app එකෙන් ඔයාලා payment එක කළත් ඔයාට අවසානයේදී ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එකක් හම්බ වෙනවා. ඔය ඩවුන්ලෝඩ් කරන්න ඇප්ලිකේෂන් එක ආව කියලා කියන්නේ ඔයාගේ process එක success. බැරි වෙලාවත් ඔය ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න ආවේ නැත්තම් මේ එයාලා කියනවා if there is any issue in online payment please send your name, application number, NIC, date and time payment and a screenshot of the error. ඔයාට එන error එක payment කරන්න ගියාට පස්සේ එන error එකේ ප්‍රශ්නේ මොකක්ද කියලා payment එක download මේ application එක download කරන්න ආවේ නැත්නම් immediately campus එක contact කරගන්න. අනිත් වැදගත් කාරණාව තමයි හැම ස්ටෙප් එකකදීම ස්ටෙප් එකකම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඔන්නවා වගේ බලා ගන්න ඕනේ. පැහැදිලි නේද? ඉතින් දැන් ඔන්න ඔය ටික ඕකේ නම් ඔයාට තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් එක දාගන්නයි. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට එනවා ලින්ක් එකක්. මේ තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් වලට අදාළ ලින්ක් එක. හරි අපි මේක ඕපන් කරගමු. මේ තියෙන්නේ ඔන්න ලින්ක් එක. හරි. මෙතන ඔයාලට පේනවානේ මේ තියෙන්නේ login window එකට තමයි ඕකෙන් redirect වෙන්නේ. මෙතන ඔයාලට ID එක තියෙන්න ඕනේ, email එක තියෙන්න ඕනේ. හරිද? ළමයි ඔයාලා අලුත් user කෙනෙක් නම් ඔයා අලුතින්ම නම් මේ registration එක දාන්න යන්නේ. ඔයාට මෙතනින් enter කරාට details enter කරාට ඔයාට account එකක් හැදෙන්නේ නැහැ. හරිද? මේ තියෙන්නේ new user කෙනෙක් නම් create an account. ඔයා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයා account එකක් create කරගන්න ඕනේ. හරිද? account එකක් create කරගන්න ඕනේ. එතකොට ළමයි ඔයා ඔයාගේ NIC එක enter කරන්න, ඔයා valid email address එකක් enter කරන්න, ඒකට re-enter කරන්න. ඊට පස්සේ මෙතනින් account එක create දුන්නාට පස්සේ ඔයාට verification link එකක් send වෙනවා ඔයා මේ උඩ enter කරපු email එකට. ඉතින් ඔය email එක 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 හරියටම දෙන්න ඕනේ. ඔයාලට emails එන ඒ කියන්නේ අපි කියවතින් emails ඔයාට receive වෙන email address එකක් ඔයා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි ඔයාට ඔය email එක කියන්නේ බැරි වෙලාවත් ඔයාගේ inbox වලට ඕක ආවේ නැත්නම් ඔයා බලන ළමයි spam වලට ඔයාට ඔන්න ඕක ඇවිල්ලා තියෙයි. මේ තියෙන්නේ මෙන්න මෙහෙම BIT UCSC BIT registration account activation කියලා ඔයාට confirmation email එකක් එන්න ඕනේ. ඔයා මෙන්න මෙතනින් details ටික enter කරලා හරියට create එක account එක create කළාට පස්සේ හරිද? ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් click කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ process එකක් එනවා. මෙතනින් ඔයාට login වෙන්නයි තියෙන්නේ. හරිද? ආයෙ අර පරණ එකටමයි යන්නේ. ඔයා account එකක් හදලා ඔයාට ආයෙ log වෙන්න කියලායි කියන්නේ. එතන ඔයා මෙතනදී enter කරන්න ඕනේ. ඔයා ඒ දුන්න දැන් ඔයාට account එකක් තියෙනවා. ඒ account එකේ ID එක, ඔයාගේ NIC number එක සහ ඔයාගේ email address එක දීලා ඔයාට පුළුවන් ඔයාගේ application එක fill කරන්න අදාළ කරන account එකට log වෙන්න. හරි. මම student කෙනෙක්ගේ details enter කරනවා. ඒ details enter කරන කොටස මේ recording එකේ නැහැ. enter කළාට පස්සේ එන කොටස මම පෙන්නන්නම්. හරි. ඔයා ඔයාගේ details enter කරාට පස්සේ details කියලා කියන්නේ මෙන්න මෙතනින් මේ window එකෙන් ඔයාගේ email එකයි මොකද NIC එක enter කළාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ BIT online application එක පෙන්නනවා. හරිද? එතකොට මෙතනදී ළමයි ඔයාලම තමයි මේක fill කරන්න ඕනේ. හරිද? මෙතන ඔයාලගේ කොටස් තුනක් අහනවා. එකක් තමයි ඔයාගේ personal informations ඉල්ලනවා. ඒ වගේම තමයි contact informations තියෙනවා. education informations තියෙනවා. හරිද? මෙන්න මේ කොටස fill කරන්න තමයි මම ඔයාලට කිව්වේ ඔයා චුට්ටක් ලං කරලා තියාගන්න ඔයාගේ O level result sheet එක සහ A level result sheet එක. හරිද? එතකොට ළමයි මෙතනදී මේ වගේ personal informations ටික යාලා ඉල්ලන්නේ ඔයාගේ full name එක සිංහලෙන් සහ tamil වලින් ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ initials එක ඔයාගේ නම දැන් initials එක මේ එයාලා දීලා තියෙන උදාහරණේ මේ ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා මේ initials කියන්නේ DMA
බණ්ඩාර මේ DMA බණ්ඩාර ඔයාලට එක්සැම්පල් එකකුත් දීලා තියෙනවා. ඔයාගේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න, ඔයාගේ ටයිටල් එක සිලෙක්ට් කරන්න, ඔය ටික ඔක්කොම ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන්ස් විදිහට ඔයා ෆිල් කරගෙන යන්න. date of birth, ඔයා differently able student කෙනෙක්ද, ඔයාගේ nationality එක මොකක්ද, ඊට පස්සේ ඔයාගේ contact informations, email එක වගේම ඔයාලගේ mobile number එකත් වැඩ කරන mobile number එකක් දෙන්න. මොකද කැම්පස් එක ඔයාව කන්ටැක්ට් කරගන්නේ ඔයා මේ දෙන ඩීටේල්ස් හරහා. තව අවුරුදු 3ක් ඔයාලා මේ ඩිග්‍රී එක කරන්න තියෙනවා. ඒ නිසා ළමයි ඔයාලා මේ දෙන ඩීටේල්ස් හරියටම දෙන්න. හරිද? ඔයාගේ ඇඩ්‍රස් එක, ඩිස්ට්‍රික්ට් එක, කන්ට්‍රි එක, ඔය ඩීටේල්ස් ටික අහනවා. ඊට පස්සේ ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස්. මෙතන තියෙනවා මේ ඔයා ලෝකල්ස්, ඒ කියන්නේ O levels ඔයා ලෝකල්ද කේම්බ්‍රිජ්ද යන්නේ. ලෝකල් නම් ලෝකල් කියලා දාන්න. මැතමැටික්ස් ඔයා මොන අවුරුද්දේද මැතමැටික්ස් වලට මෙන්න මේ ඉන්ඩෙක්ස් එක නම්බර් එක යටතේ රිසල්ට් එක මොකක්ද කියන එක. මැත් සහ ඉංග්‍රීසි නේ ඉල්ලන්නේ. මැත් සහ ඉංග්‍රීසි වල ඒ සබ්ජෙක්ට් එක ලියපු අවුරුද්දයි ඉන්ඩෙක්ස් නම්බර් එකයි රිසල්ට් එකයි එන්ටර් කරන්න. ඒ වගේම තමයි අර ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. අර තිබ්බ දෙවෙනි එක. ඒ කියන්නේ A levels නම් A levels ලියපු අවුරුද්ද, ඉන්ඩෙක්ස් එක, සබ්ජෙක්ට්ස් ටික සහ රිසල්ට් එක. හරිද? මේ ටික ඔක්කොම අනිවාර්යෙන්ම ෆිල් කරන්න ඕනේ. ඒවා මේ රතු පාටට එන්නේ required field. මේ this field is required. මේ ඔයා අනිවාර්යෙන්ම ෆිල් කරන්න ඕනේ ඒවා. හරිද? මේ දෙක තමයි ඔයාට ඕන ෆිල් කරන්න අවශ්‍ය නැත්නම් සබ්ජෙක්ට් 3යි තව ඉංග්‍රීසි හරි එහෙම එකක් තියෙනවා නම් ඔයාලට මෙතන ෆිල් කරන්න පුළුවන්. මේ කොටස තියෙන්නේ ඔයා කලින් කොළඹ කැම්පස් එකේ බිට් එකට අදාළව රෙජිස්ට්‍රේෂන් එකක් දාලා තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාලට අනිවාර්යෙන්ම ඉෂුව වෙලා තියෙනවා බිට් ඉන්ඩෙක්ස් නම්බර් එකක්. අන්න ඒ බිට් ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි previous bit registration number එක කියලා එයාලා ඉල්ලන්නේ. ඔයාලා අලුතින්ම රෙජිස්ටර් වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මේ කොටස අදාළ වෙන්නේ නැහැ. මේ if you have registered in previous bit intake. ඔයාලා දැන් 26 බැච් එකනේ, 25 බැච් එකේ කෙනෙක්, 24 නැත්තම් අපි කියමුකෝ 2020 බැච් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් අලුතින් රෙජිස්ට්‍රේෂන් එකක්, ක්‍රී රෙජිස්ට්‍රේෂන් එකක් දා ගන්නවා නම් තමයි මේක අදාළ වෙන්නේ. අලුතින්ම ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මේ කොටස අදාළ වෙන්නේ නැත. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාට පේමන්ට් කරන වින්ඩෝ එකට ඔයාව රීඩිරෙක්ට් වෙනවා. එතනදී ළමයි ඔයාට ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්නයි තියෙන්නේ. පේමන්ට් එක කරන්නයි තියෙන්නේ. 5000ක පේමන්ට් එකක් ඔයාට කරන්න තියෙනවා. හරිද? ඊට පස්සේ මතක ඇතුව පේමන්ට් එක සක්සස් වෙනකම්ම සියලුම ස්ටෙප්ස් වල ස්ක්‍රීන්ෂොට්ස් ගහ ගන්න ඕනේ. ඒකත් එක්කම අනිවාර්යයෙන්ම මැදදී ක්ලෝස් කරන්න එපා. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නකම්. අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙනම මේක ක්ලෝස් කරන්න. බැරි වෙලාවත් ඔයාගේ අතින් ක්ලෝස් වුණොත් ළමයි ඔයා ආයෙ මෙතනට ඇවිල්ලා මේ මොනවාද account හදන්නේ නැහැ. කෙලින්ම login වෙන්නයි හදන්න වෙන්නේ. දැන් මම ඔයාලට කිව්වොතින් ඔයා ආයෙ මගින් ඔයා log out වුණොත් ඔයාට ආයෙ මෙතන ඔයාගේ NIC එකයි ඔයාගේ email එකයි enter කරලා ඔයාට ආයෙ login application එකට යන්න පුළුවන්. දෙයක් මතක් කරන්නම්. මෙන්න මේක චුට්ටක් අමතක වුණා. ඔයා මුලින්ම account එකක් හදද්දී ඔයා local student කෙනෙක්ද foreign student කෙනෙක්ද කියලා select කරන්න තියෙන ළමයි. local students ලා කියන්නේ ලංකාවේ අය. ඒ වගේම තමයි foreign category එකට වැටෙන types දෙකක් කියලා තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකාවේ අය ගිහිල්ලා පිටරට study කරනවා නම් ඒක එයාලා වැටෙන්නේ foreign category එකට. ඒ වගේම තමයි ඇත්තටම වෙන රටක citizenship එකක් තියන අය වැටෙන්නේ foreign category එකට. එතකොට local category එකේ තමයි අපි බහුතරයක් ඉන්නේ. හැබැයි ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න පුළුවන් වෙන country එකක ඉඳන් BIT එක follow කරන. එයාව වැටෙන්නේ foreign category එකට. ඒතකොට මේ category එකේදී මේක ඔයාලට හදන්නේ මේ account එකක් create කරන තැනදී ඔන්න මේ ඔයා foreign category එකේ නම් ඔයාගෙන් ඉල්ලන්නේ passport number එක. හැබැයි ඔයා local category එකේ නම් ඔයාගෙන් NIC එකයි email එකයි මේ email එක දීලා මෙතනින් account එක create කරලා ඔයාගේ email එකට ගිහිල්ලා මෙන්න මේ link එක click කරලා ඔයාට ආයේ login වෙන්නයි තියෙන්නේ. ඒ login වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මොනවද? අර කියපු personal details ටික, contact informations ටික සහ payment මොනවද? educational qualifications වලට අදාළ ඒ form එක fill කරා. ඊට පස්සේ payment එක complete කරා. ඊට පස්සේ application එක download කරා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? application එක download කරාට පස්සේ ළමයි ඔයා චුට්ටක් ඉන්න ඕනේ. එයාලා ඔයාට කියනවා interviews call කරනවා. හරිද? interviews call කරනවා. හරිද? එතකොට
කොහෙන්ද මේක දැනගන්නේ? ළමයි ඉන්ටර්විව්ස් කෝල් කරන එක දාන්නේ bit.lk වෙබ්සයිට් එකේ announcements වල. ඔය ඇප්ලිකේෂන් එක ඔයාලා සයින් කරගන්න ඕනේ. එතකොට වෙබ්සයිට් එකේ announcements වල ඉන්ටර්විව් රවුන්ඩ්ස් දානවා. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් නම්බර් එකට අදාළව ඩේට් එකක් ටයිම් එකක් එයාලා allocate කරනවා. අන්න එදාට ඔයා ගියා නම් හරි. හරිද? එතකොට මතක තියාගන්න මෙන්න මේ කතන්දරේ ඔයාලට මැයි 26 තමයි ක්ලෝසින් ඩේට් එක විදිහට මේ early registrations වල දීලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මතක ඇතිව ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක නැතුව ඔයාට ඉන්ටර්විව් යන්න බෑ. හරි නේද? Thank you.